අත්දැකීම් වල තිබෙන සුවිශේෂීභාවය විදතරා ගන්නමින් තරගයක් වෙනුවෙන් ලබා දෙන දායකත්වයේ ඉතා ඉහළයි. මේ ඉනිමේ සුවිශේෂී අවස්ථා. පළමු කඩළු දැවියලා ඩිලන්ගේ ක්‍රියාත්මක වීම හමුවේ. ඉනලතුරු වීගවත් පහරකට වෙන්න උත්සාහ කරා. මේ විරාජ්ගේ ක්‍රියාත්මක වීම. මේ උඩ පන්තුව. හොඳ උඩ පන්තුවක්. නිෂාද් උඩ පන්තුව රැකගත්තේ. නායකයා තිස්සර වීරසිංහ ආරම්භක පන්දුවාරයේ සිටම හොඳින් පීර්ණය නිර්මාණය කරා. ඉනලතුරු රන් දෙකගේ ක්‍රියාත්මක වීම හමුවේ ගැල්ල දෙන්නට ඉඩක් ලැබුණේ නැහැ ස්මෑෂර්ස් පිටිකරුවන්ට. දුවද ඉදවියාමන් හසු කරගත් මොහොත අනවබෝධයක් නිර්මාණය වුණා. ඉනලතුරු අභිෂේක් පිට එක් අන්තයක සිට හුදකලා ඉදමක් දියත් කරා. මේ සාහිත්‍ය ක්‍රියාත්මක වීම ලකුණු 56ක සමතාවයේ තමයි තීරණාත්මක සාධකය. මේ සචින්ගේ දැවියාම ශාමරගේ පන්දුවේ මහබුවේ ඉනලතුරු ප්‍රහාරාත්මක පිටිකරණය සම්පූර්ණයෙන්ම නිර්මාණය වුණේ අභිෂේක්ගේ පිත්තෙන්. ෆුල් ඩොස් පන්දු කෙටි පන්දු දුටු විගස තීරණය කරේ ප්‍රහාරය වෙනුවෙන් ඉඩක් ලබා ගන්නට. ඉනලතුරුව පොබුලන්ගේ ක්‍රියාත්මක වීම අභිෂේක්ගේ ලකුණු 50 අර්ධ ශතකයේ වාර්තා වූ ආකාරය. ඉනලතුරුව දැවියාම සහීඩ්ගේ කැඳවීම අවශ්‍ය තැනදී භාවිතා කරා නායකයා. මේ ක්‍රියාත්මක වීම සහීඩ් ඉනලතුරුව සාලුජනියම් ඉනිමකට උත්සාහ කරා. මේ ජයග්‍රාහී මොහොත නායකයාගේ පන්දුවෙන් අවසන් කඩුල්ල දැවී ගියා ස්මෑෂර්ස් ක්‍රීඩා සමාජයේ.